හරි බොස් එහෙනම් අපි බලමු කොහොමද මේ gold trade එක ගත්තේ කියලා. එතකොට මේක 1237 RR trade එක. එතකොට මේ gun reason එක තමයි mainlyම FOMC meeting එක. එතකොට FOMC meeting එකත් එක්ක කොහොමත් gold එක bearish side එකේ තමයි තිබ්බේ. හරිද? එතකොට ඒකත් එක්කම මෙතන gun reason එක තමයි මට කොහොමත් උඩින්ම sell gold sell එක ගන්න මිස් වුණා. හරිද? උඩින්ම කියන්නේ gold sell එක ගන්න මිස් වුණා. හැබැයි මම මෙතනින් මැද්දෙන් එල්ලුණා gold sell එකට. එතකොට ඒ මැද්දෙන් ගන්න reason එක තමයි අපි මුලින්ම daily chart එකට. හරිද? එතකොට daily chart එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනවා daily support එක. එතකොට ඒක තමයි මගේ තිබ්බ drawn liquidity එකේ තිබ්බේ daily support එක. එතකොට මෙතන support level එකට එනවා කියන්නේ කොහොමත් මම ඔළුවේ තියන් හිටියේ. එතකොට මේ මැද්ද තියෙන හැම support level එකක්ම කඩාගෙන gold එක කොහොමත් මේ තියෙන support level එකට ආවා. එතකොට මෙතන entry ගන්න reason එක තමයි අපි 5 minute එකට දැම්මට පස්සේ හරිද? අපි 5 minute එකෙන් දැම්මට පස්සේ මෙතන 5 minute breakout එකත් එක්ක කොහොමත් gold එක sell වෙනවා. ඒතර අපිට කොහොමත් gold sell side moves තමයි බලන්න තියෙන්නේ. හරිද? ඒතර මෙතනනොත් අපිට 5 minute breakout එකක් දීලා ඒත් එක්කම retracement එකත් එක්කම gold එක ආයේ 5 minute මෙතනින් breakout එකත් එක්කම හරිද? මෙතනින් 5 minute අතරම shift කරලා තියෙන්නේ. අනේ shift එකත් එක්කම ඕඩර් මෙතන පේන 5 minute clear resistance එකක් හදලා තියෙනවා. ඒතර කොහොමත් අපි බලන්න ඕනේ retracement වලින් sell side moves තමයි බලන්න ඕනේ. හරිද? එතකොට මෙතන තියෙන 5 minute resistance එකෙන් තමයි මම entry එක ගත්තේ. ඒතර මෙතන SL එක මම තියලා දෙන්නේ 20 pips. මම කොහොමත් තියන්නේ 20 pips. එතකොට එතනින් තමයි මම entry එක ගත්තේ. clear simple model එක. අපිට breakout එකෙන් පස්සේ දෙන key level එකෙන් entry එක ගන්න එක. එතන අපේ drawn liquidity තියාගන්න පුළුවන්. මෙතන තියෙන daily support එක අපිට තියාගන්න පුළුවන් අපේ drawn liquidity විදිහට. ඊට පස්සේ ඒක ටාගට් කරලා තමයි මම entry එක ගත්තේ. ඒතර මේක 1237 RR ලස්සන්ට entry එක play වුණා. මෙතන 5 minute resistance එකෙන් direct entry එක ගත්තේ. මොකද කොහොමත් gold එක sell වෙන ගමන් තිබ්බේ. හරිද? ඒ කියන්නේ sell bias එක තමයි මම කොහොමත් gold එක හිටියේ. එතකොට මම මෙතන මේ තියෙන low එකෙන් මම මගේ first partial out කරා. එතන මෙතන 1 to 17 වලින් මගේ first partial එක out කරා. partial එක out කරලා මෙන්න මේ වෙනකම් මම hold කරා. එතකොට කොහොමත් මගේ entry ඉඳන් කියන්නේ entry close කරපු තැන ඉඳන්ම වගේ gold එක sell වුණා. pip මම හිතන්නේ 1500ක් විතර වගේ ආයි තව පල්ලෙහාට sell වෙලා තියෙනවා. හෝල් කරන්න තිබ්බා. හෝල් කරන්න කොහොමත් වදිනවා. අපි මේ හරියට ලෝ එකකට වගේ හෝල් කරනවා. එකට 117ක් එකට 118ක් විතර වගේ එන්ට්‍රි එකක් වදිනවා. පල්ලෙහාටම වගේ මම ගෝල්ඩ් එක ගෝල් සෙල් එක මම හෝල් කරා නම් හැබැයි මම මෙතනින් අවුට් මේ මෙතනින් මම එන්ට්‍රි ගැලවුවා. මොකද ඩේලි සපෝට් එකක් කියන්නේ ගෝල්ඩ් එක රිවර්සල් එකක් දෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒකෙන් තමයි මම මෙතනින් ගැලවුවේ. එතකොට boys මේක clear simple entry එකක් ඕල් පේනවා. breakout එකෙන් පස්සේ අදිච්ච key level එකෙන් direct entry එකක් කරන් තියෙන්නේ drawn liquid target කරලා. එතන මේක clear simple entry එකක්. එතන boys ඕක තමයි trade breakdown එක. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.